යුරෝපීය ක්ලාසික් කාර් එකතුවක් තමයි මේ තියෙන්නේ. මේ තමයි උඩුගම්පල කමල් රණසිංහ මහතා සතුව තියෙන යුරෝපීය වාහන එකතුව. හැබැයි අවුරුදු 40ක ඉතිහාසය තුළ පළමු වතාවට තමයි මේ කලෙක්ෂන් එක ගැන මේ වගේ විස්තරාත්මක වීඩියෝ එකක් අද ඔයාලා මේ දකින්නේ. විවිධ කලර්ස් ඇවිල්ලා තියෙන මේ මෝටර රථය ඒ තිබුණ විවිධ වර්ෂවල තිබුණ පේන්ට්. අපි අද ඇවිල්ලා ඉන්නේ උඩුගම්පලට. 1948 වර්ෂයේ ඉඳන් නිෂ්පාදනය කරපු යුරෝපීය ක්ලාසික් කාර් එකතුවක් තමයි මේ තියෙන්නේ. මේ තමයි උඩුගම්පල කමල් රණසිංහ මහතා සතුව තියෙන යුරෝපීය වාහන එකතුව. මේ වෙහිකල් කලෙක්ෂන් එක අවුරුදු 40ක වගේ ඉඳලා පවත්වාගෙන එනවා. හැබැයි අවුරුදු 40ක ඉතිහාසය තුළ පළමු වතාවට තමයි මේ කලෙක්ෂන් එක ගැන මේ වගේ විස්තරාත්මක වීඩියෝ එකක් අද ඔයාලා මේ දකින්නේ. ඒ වගේම තමයි මෙතන තව විශේෂත්වයක් තියෙනවා. මේකේ හිමිකරු කමල් රණසිංහ මහතා තමන්ගේ බර්ත්ඩේ එක දවසට මතකයක් විදිහට මේ කලෙක්ෂන් එකට අලුතින් එක ඉංග්ලිෂ් වාහනයක් එකතු කරන එක අවුරුදු 40ක වගේ ඉඳන් කරන අපූරු පුරුද්දක්. මේ තියෙන්නේ Mercedes Benz 1.0 වර්ගයේ මෝටර රථයක්. 1967 වර්ෂයේ ජර්මනිය තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ තියෙන්නේත් ජර්මනිය නිෂ්පාදිත 1.5 Mercedes Benz වර්ගයේ මෝටර රථයක්. 1970 වර්ෂයේදී තමයි මේ මෝටර රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරපු බජාජ් පූනේ ත්‍රීවිල් එක. 1976 වර්ෂයේ විතර තමයි මේ ත්‍රීවිල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. බ්‍රක්බෝන් ටී ෆැක්ටරි එකේ ඩිලිවරි සඳහා තමයි මේ ත්‍රීවිල් එක භාවිත කරලා තියෙන්නේ. මේ තියෙන්නේ පහස්ශ්‍රී කෝල්ට් වර්ගේ මෝටර් රථයක්. 1969 වර්ෂයේදී තමයි මේ මෝටර් රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව තුළ නවීකරණය කරපු මෝටර් රථයක්. මේ තමයි එංගලන්තය නිෂ්පාදනය කරපු ෆෝට් කෝටිනා මාක් 2 කියන මෝටර් රථය. 1964 වර්ෂයේදී තමයි මේ මෝටර් රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. 1500cc එන්ජින් එකක් සහිත මෝටර් රථයක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. මේ තමයි 1950 වර්ෂයේ ඉතාලියේ නිෂ්පාදිත ෆියට් ටොපලිනෝ වර්ගයේ මෝටර් රථය. මේකට බක්ෆියට් කියලත් කියනවා. ඒ වගේම තමයි මිකී මවුස් විදියට හඳුන්වන්නෙත් මේ මෝටර් රථයම තමයි.
මේ වාහන එකතුව ක්ලැසික් කාර් මියසියම් එකක් විදිහට නොදුරේදීම ඔයාලටත් දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මෙතන තියෙන මේ වාහනවලින් කිහිපයක් හැරුණම අනිත් සියලුම වාහන ධාවන තත්ත්වය තමයි තියෙන්නේ. ඔයා මේ දකින්නේ ප්‍රංශීය නිෂ්පාදිත මෝටර් රථයක්. 1970 ගණන් වල තමයි මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. දොර දෙකක් සහිත ඉදිරිපස ධාවනයේ සහිත මෝටර් රථයක්. එහෙමත් නැත්නම් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් එකක් විදියට තමයි මේ මෝටර් රථය හඳුන්වන්නේ. මේකේ විශේෂත්වය තමයි ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් උනත් එන්ජින් එක රියර් වීල් සිස්ටම් එකට හදලා තියෙන එක. රෙනෝල්ට් 40L වර්ගයේ මෝටර් රථයක් තමයි මේ තියෙන්නේ. 1975 වර්ෂයේ විතර ප්‍රංශයට තමයි මේ මෝටර් රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ වාහනේට කුඩමිට කියලාත් කියනවා. 74 වර්ෂයේ විතර ඩෑෂ්බෝඩ් ගිය ආපු මුල්ම වාහනේ තමයි මේ තියෙන්නේ. ඔයාලා දැන් මේ දකින්නේ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත හෝල්ටන් වර්ගයේ මෝටර් රථයක්. 1959 වර්ෂයේදී තමයි මේ මෝටර් රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ මේ දිනවල අලුත් වැඩියා කටයුතු අවසන් වෙමින් පවතින වාහන කිහිපයක්. මේක ෆෝඩ් කෝටිනා මාක් 1. මේ ඔයාලා දකින්නේ ෆොල්ක්ස්වාගන් කොම්බි වෑන් රථයක්. මේ මෝටර් රථයේ තියෙන විශේෂත්වය තමයි මේකේ පේන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ පේන්ට් එක අපිම හිතලා මමම හිතලා ගත්ත පේන්ට් එකක්. මේකේ තියෙනවා දැන් විවිධ කලර්ස් තියෙනවා. ඒ විවිධ කලර්ස් ඇවිල්ලා තියෙන මේ මෝටර් රථයේ ඒ තිබුණ විවිධ වර්ෂවල තිබුණ පේන්ට් නැවත අපි මේ සංරක්ෂණය කරගෙන මේ පේන්ට් එක එළියට අරන් තියෙනවා. පරණම තිබුණ පේන්ට් එක මැටල් එක ඒකේ තිබුණා නම් මලකඩ ටිකක් මීට අවුරුදු 10කට 15කට ඉඳලා ඒ මලකඩ ටිකත් එක්ක අරගෙන තමයි මේ පේන්ට් එක සංරක්ෂණය කරලා අපි මේ පේන්ට් එක ගහලා මේ පාරේ දුවන තත්ත්වයට දැන් ගේන්න යන්නේ. මස්කි පේන්ට් කියලා ඒකට
සාමාන්‍ය ඇමරිකාවරේ මේ කියන්නේ රස්ටි පේන්ට් කියලා කියනවා. දැන් මේකේ මේ යකඩ මතුවෙලා තියෙනවා. මේකේ ඔරිජිනල් තහඩුව මතුවෙලා තියෙනවා. ඊට දෙවෙනිට ආය හම්බෙනවා සුදු පාට වගේ පේන්ට් එකක්. ඊට පස්සේ ආය හම්බෙනවා අපිට නිල් පාට පේන්ට් එකක්. ඊට පස්සේ අපිට හම්බෙනවා ආය නිකන් බේජ් කලර් පේන්ට් එකක්. ඊට පස්සේ හම්බෙනවා මැරූන් කලර් පේන්ට් එකක්. ඊට පස්සේ හම්බෙනවා මේ කෙහෙල් දැල්ලේ වගේ ලයිට් ග්‍රීන් පේන්ට් එකක් හම්බෙනවා. එතනින් ආයේ ඊට පොඩ ඩාර්ක් ග්‍රීන් වෙලා හම්බෙනවා අපිට. ඊට පස්සේ තමයි අපිට ආයේ හම්බෙනවා වයිට් කලර් එකක්. ඊට පස්සේ හම්බෙනවා අපිට සම්පූර්ණ මේ අදට තියෙන නිල් පාට. මේ මෝටර රථයේ නිෂ්පාදිත දිනේ ඉඳලා තියෙන හැම පේන්ට් එකක කලර් එකක්ම දැන් අපි මේ මෝටර රථයේ මතු කරගෙන තියෙනවා. මේ ඔයා දකින්නේ ස්ටෑන්ඩඩ් ෆ්ලයින් 8 වර්ගයේ මෝටර් රථයක්. උඩුගම්බල කමල් රණසිංහ මහත්මයා කියන්නේ ක්ලැසික් වාහන ගැන ලොකෝ දැනුමක් තියෙන කෙනෙක්. ඔහුගේ වාහනාංගනයේ තියෙන තවත් සුවිශේෂී ට්‍රක් රථයක් ගැන තමයි අපේ ඊළඟ වීඩියෝ එක. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු.